කොහොමද ඕගොල්ලන්ට මං හිතනවා ඕගොල්ලන් හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ගොඩ දවසකින් මං ආයෙත් වීඩියෝ එකක් අරන් ආවා. මේ වීඩියෝ එකේ මං අරන් ඇවිත් තියෙන්නේ අපි ළඟ දවසක අනුරාධපුරේ ගියා වඳින්න. ඉතින් මට හිතුණා මේ වීඩියෝස් ඕගොල්ලන්ට එකත් ෂෙයා කරගන්න ඕනේ කියලා. ආයෙ කන්න ගන්න. අපි ගෙදරින් දවල් වගේ තමයි පිටත් උනේ. දවල් කියන්නේ 12ට අපි ගෙදරින් පිටත් වුණා. මොකද අපිට එතකොට හවස අනුරාධපුරයට ගිහිල්ලා හවසත් අනුරාධපුරේ වඳින්න පුළුවන් හින්දා අපි හිතුවා ටිකක් දවල් වෙලා ගෙදරින් පිටත් වෙන්න. ගොඩ කාලෙකින් තමයි අපි ඔක්කොම එකට මේ විදිහට ගමනක් යන්නේ. ඉතින් ඒක හින්දා ඇත්තටම ඒ දවස් දෙක හරිම විනෝදෙන් අපි ගත කරා. නුවරේ ඉඳන් අපිට අනුරාධපුරයට යන්න පැය 5ක් විතර ගියා. මොකද අපි මග නතර කරලා එහෙම තමයි ගියේ. අපි ගෙදරින්ම කෑම හදාගෙන ගියා. මොකද මේ අපි පේ වෙලා ගියපු හින්දා අපි හිතුවා ගෙදරින්ම කෑම හදන් ගිහින් අපි මගදී කෑම අරගන්න. අපි මෙතනින් නතර වෙලා තමයි කෑම ගත්තේ. ඊට පස්සේ කෑම අරගෙන අපි ආයෙ යන්න පටන් ගත්තා. අපි අනුරාධපුරයට එද්දි ටිකක් රෑ වුණා. ඉතින් ඒක හින්දා අපිට හිතුණා ඉක්මනටම ලෑස්ති වෙලා රුවන්වැලි මහා සෑය මේ වඳින්න ඕනේ කියලා. මොකද ටිකක් රෑට සෙනග අඩුයි උදේට සාපේක්ෂව. ඒක හින්දා අපි හිතුවා රෑත් අපි රුවන්වැලි මහා සෑය වැඳගත්තොත් හොඳයි කියලා. ඒක හින්දා අපි ඉක්මනට ලෑස්ති වෙලා මේ අපි රුවන්වැලි මහා සෑය වඳින්න යන ගමන්. ඇත්තටම ඒ වෙලාවට අපිට රුවන්වැලි මහා සෑය වැඳ ගන්න ලැබුණ එකත් ලොකු දෙයක් කියලා හිතුණා. මොකද හරිම නිස්කලංකයි ඒ වෙලාවේ. සෙනග හිටියා. නමුත් උදේට ගත්තොත් උදේට ගොඩාක් සෙනග ඉන්නවා. ඒ වගේම රස්නෙත් වැඩිනේ. ඉතින් ඒක හින්දා රෑ වඳින එක තමයි හොඳම.
අපි ඒ ගිය වෙලාවේ රුවන්වැලි මහා සෑය හරිම ලස්සනට තිබ්බා. මොකද බල්බ් වලින් සලසලා තිබ්බා. හරිම ලස්සනයි. මොකද අපි කලින් ආව පාරක නම් මේ විදිහට අපි දකින්න හම්බුනේ නෑ. මේ පාරේත් යද්දි හරිම ලස්සනට තිබ්බා. අයියා ඉතින් එදා දවස අපි ගොඩක් වෙලා රුවන්වැලි මහා සෑයේ හිටියා. හරිම නිස්කලංකයි. ඉතින් ඊට පස්සේ දවසෙත් අපි උදේ මං හිතන්නේ පාන්දර 5ට විතර පිටත් වුණා අපි ඉන්න තැනින්. මොකද අපි එදාට රුවන්වැලි මහා සෑය වගේම ශ්‍රී මහා බෝධියත් වඳින්න තීරණය කරපු හින්දා ටිකක් කලින් ආවා. නමුත් ඒ වෙලාවෙත් ලොකු සෙනගක් ඇවිත් තිබ්බ. ඉතින් මං හිතන්නේ මේ අනුරාධපුරයේ ඔය රුවන්වැලි මහා සෑය ශ්‍රී මහා බෝධිය වඳින්න මං හිතන්නේ මාර සෙනගක් එනවා මේ ලංකාවේ හැම තැනකින්ම. හැමදාම කවද ගියත් ඒ සෙනග ඒ විදිහටම ඉන්නවා.
අපි එදා දවසේ මුලින්ම හිතුවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳලා ඊට පස්සේ රුවන්වැලි මහා සෑය වඳින්න යන්න. ඉතින් ඒ වෙලාවේ ශ්‍රී මහා බෝධියටත් ලොකු සෙනඟක් ඇවිත් තිබ්බා. අපි වෙලා ගියාද? ඉතින් අපි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන එතන ටිකක් වෙලා ඉඳලා අපි ආය රුවන්වැලි මහා සෑය වඳින්න ගියා. අපි කලින් දවසේ රෑ රුවන්වැලි මහා සෑය වැඳගත්ත හින්දා අපි රුවන්වැලි මහා සෑයේ වැඩි වෙලාවක් හිටියේ නෑ. මොකද ඒ වෙලාවේ මාර විදියට සෙනග, ඒ වගේම මාර විදියට රස්නේ. ඒ වගේම ඒ වෙලාවේ රුවන්වැලි මහා සෑයේ කපුරුක් පූජාවන් කීපයක් තිබ්බා. ඉතින් අපි ඒවටත් සම්බන්ධ වුණා.
ඉතින් අපි ඒ විදිහට රුවන්වැලි මහා සෑය වැඳලා අනුරාධපුරෙන් පිටත් වෙලා අපි මගදී කන්න නැවැත්තුවා. ඉතින් ඊට පස්සේ එතනින් කාලා එහෙම්මම ගෙදර ආවා. ඒ විදිහට තමයි ඒ දවස් දෙක ගත කරේ ගෙදර අයත් එක්ක. ගොඩක් සතුටින් ගත වෙච්ච දවස් දෙකක්. මං හිතනවා මේ වීඩියෝ එකටත් ඕගොල්ලන් කැමති වෙන්න ඇති කියලා. ඉතින් දිගටම මගේ වීඩියෝස් බලන්න. Thank you so much.